රහතන් වහන්සේ නමකගේ සීලය සුළුපටු සීලයක්ද මහත් වූ සීලයක්ද? මහත් වූ සීලයක්. රහතන් වහන්සේ නමකගේ තියෙන්නේ මහත් වූ සිතාගත නොහැකි සීල සම්පත්තියක් නම් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේම සීල සම්පත්තිය කොහොම ඇතිද? එතකොට ඔබ හිස නමාගෙන වඳින්නේ කොයිතරම් උතුම් සීලස්කන්ධයකටද? සතුටු වෙන්න පින්වතුනි. ඔබ මේ මහරහතන් වහන්සේලා එදා වන්දනා කරගත්තා නම් මහත් වූ සීලයකට වැඳා, මහත් වූ සීලයකට ගරු කළා, මහත් වූ සීලයකට උපහාර කළා, මහත් වූ සීලයකට ගරු කිරීම පිණිස පැය ගානක් පොළොමේ හිටියා. පියවර තබා දෑත් එකතු කොට මහරහතන් වහන්සේලාගේ අප්‍රමාණ සීලස්කන්ධයකට මම ගරු කළා කියලා සතුටු වෙන්න ඕනේ. ඔබට යම් දවසක සීල සම්පත්තියේ පිහිටන් උපකාරී වෙන්නේම ඒ උතුම් සීලයට ගරු කිරීමේ පින්බලයයි. එක රහතන් වහන්සේ නමකගේ සමාධිය කොහොම ඇතිද? අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, මේ ලකුණ්ඩ බද්දී භික්ෂුව සමවදින් නැති සමාධියක් නැහැ කියලා. එතකොට එක රහතන් වහන්සේ නමකගේ සමාධිය සමාපත්තිය ඉච්චරනම් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේම සමාධි ස්කන්ධය කොච්චර අප්‍රමාණයිද? එදා ඔබ මොහොතක් ඇසුරු කළේ අප්‍රමාණ සමාධි ස්කන්ධයකින් හිබි මහරහතන් වහන්සේලා. අප්‍රමාණ සමාධි ස්කන්ධයකින් යුතු මහරහතන් වහන්සේලාට හිස නමා ආචාර කළා, ගරු කළා, වන්දනා කළා. පින්වතුනි, සිහි කරන්න යම් දවසක මේ විසුරුන හිත එකඟ කරන්ද මේ මහරහතන් වහන්සේලාගේ අනන්ත සමාධි ස්කන්ධයට උපහාර කිරීමේ පින එනවාමයි. සතුටු වෙන්න පින්වතුනි, සිත පහදවා ගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේට පුළුවන් කල්පයක් තිස්සේ වැටෙන වැහි බිඳු ගන්න ප්‍රඥාවෙන් දකින්න. කල්පයක් තිස්සේ වැටෙන වැස්සි කඳු වලට මෙච්චර වැටුණා, ඊළඟට බෑවුම් වලට මෙච්චර වැටුණා, මොහොතට මෙච්චර වැටුණා, ගොඩබිමට මෙච්චර වැටුණා, ලොකු ජල බිඳු මෙච්චරයි, මධ්‍යම ජල බිඳු මෙච්චරයි, කෙනෙකුඩු මෙච්චරයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥායසට පේනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනාවට ගන්න අරමුණු දෙවියන්වත් පේන්නේ නැහැ, එච්චරම සියුම්. ප්‍රඥාවේ පර්වතයට නැගී බුදුරජාණන් වහන්සේ හැරෙනකොට ප්‍රඥාවෙන් දෙවෙනි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට උපමා කොහෙන්ද? දවස් 7ක් එක දිගට සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ධර්මයේ ඇහුවත් උත්තර දෙන්න පුළුවන් ධර්ම ධාතු අවබෝධයක් සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබුණා. ඒ එක රහතන් වහන්සේ නමක් එහෙමනම් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේම ධර්ම අවබෝධයේ මහත්වය කොච්චර ඇතිද? ප්‍රඥාව කොච්චර ඇතිද? ඉදා ඔබ මොහොතක් ඇසුරු කළේ ඊතරම් අසහාය ප්‍රඥා ස්කන්ධයකින් හිබි රහතන් වහන්සේලා. ඔබ හිසනවා ගරු කළේ මේ මහරහතන් වහන්සේලාට. ඔබ හිත පහදවා ගත්තේ මහරහතන් වහන්සේලා ගැන. පින්වතුනි, ගුණ කඳ ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයකොත් එහා පිරුම් පුරාගෙන එන නිසා ගුණ කඳ වැඩි. ඒ රහතන් වහන්සේලාගේ මේ අරහත් ගුණ කඳ පාරමී ධර්මයන් වැඩි. ගුණ මහත්වය නිසා කරන වන්දනාවේ, කරන ස්තුති පූජාවේ, ගත කරන කැපවීමේ විපාක මහත්ඵලයි මානසංසයි. ඒ රහතන් වහන්සේලාට අප්‍රමාණ ගුණ තිබුණා. දැන් බලන්න අපගේ රාහුල ස්වාමීන් වහන්සේ
සිද්ධාර්ථ මහ බෝධිසත්වයන්ගේ පුත්‍රයා වුණා. උන්වහන්සේ පැවිදි වුණාට පස්සේ සාංඛ්‍ය පුත්‍ර ශ්‍රමණ බවට පත් වුණා. දෙපැත්තෙන්ම පුත්‍රයෙක් වුණ නිසා රාහුල තෙරුන් වහන්සේට අනිත් සංඝයන් කතා කළේ රාහුල භද්‍ර කියලා. ඒ රාහුල භද්‍රයන් වහන්සේ උදෑසනම දෑතට වැලි දෝතක් අරගෙන උඩ දානවා. මේ වැලි කැට ගහනට මට අද අවවාද ලැබේවා. මේ ආශ්චර්ය කාරණාවක්. මක්නිසාද දෝතට ගත්ත වැලි දෝතක කොයිතරම්නම් වැලි කැට ඇතිද? 100ක් 200ක් 500ක් 1000ක් 5000ක් ලක්ෂ ගාණක් වැලි කැට තියෙනවා. ඒ දවසේ විනාඩි ගාන වැඩි අඩුයි දෝතේ තියෙන වැලි කැට වලට වඩා. දවසේ තප්පර ගාන අඩුයි දෝතේ තියෙන වැලි කැට වැඩි. අද දවසේ වැලි කැට ගානට අවවාද ලැබේවා. දැන් ඔබ දෙස බලන්න. ඔන්න ඔබත් හිතනවානේ අපිටත් එහෙම අවවාද ලැබෙනවා නම් කියලා. ඔන්න උදේ පාන්දර අම්මා හරි කවුරු හරි වෙලද කියනවා මේ ඔයාගේ මෙහෙම වැරද්දක් වෙලා තියෙනවා හදා ගන්න ඕන. ඔන්න දැන් කියනවා. ඔන්න එකයි. 8ට 9ට විතර වයි කියනවා මේ ඔයාගේ මෙහෙම වැරද්දක් වෙලා තියෙනවා හදා ගන්න ඕනේ. මේ ඔයා මේ කළා තියෙන වැරදි. ඔන්න දෙකයි. 12ට විතර ආයෙ කියනවා මේ ඔයාගෙන් වැරද්දක් කළා තියෙනවා ඒක හදා ගන්න ඕන. ඔයා පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරන්න. ඔන්න දැන් 3යි. අවස 4ට කියනවා මේ ඔයා මොකද්ද මේ කළේ? පොඩ මොලේ නැද්ද? ඔන්න 4යි. හවස වෙලා කියනවා මේ පිස්සෙක් වගේ වැඩ කරන්න එපා මොනවද මේ ඔය කරලා තියෙන්නේ? දැන් තමයි කට්ට පණෙන්නේ. යකෝ මේක දෙක තැන ගහනවානේ. පොඩ්ඩක් කල්පනා කරන්න එපා වැරද්දක් වුණත් මම මිනිස්සෙක් නේ අප්පා. වැරදුණක් කියන්න පිළිවෙලක් තියෙනවා. එක පිට ආවට පස්සේ මිනිස්සෙක්ගේ ඔළුවට මේවා ඔරොත්තු දෙනවාද? ඈ අනිත් එක මේ අපි මිනිසුන්ගේ අතින් වැරදි වෙන්න බැරිද? ඔක්කොම එකපාරේ කියන්නේ පොඩ්ඩක් ඉවසන්න බෑ. මම මරා ගන්න හදනවා. මම මෙහි ඉන්නවට කැමති නැද්ද දන්නේ කියලා. දැන් ඔන්න හොන්දටම පහවදාය උදේ 8ට පටන් ගත්තොත් කැට්ටක් ගන්නවා අතට ආය කතා දෙන්නේ. බලන්න පිටුතුනි අපි දේශ ආශ්චර්ය අద్భుත සරණ යන්න මගේ රාහුල ස්වාමීන් වහන්සේ ආරහත්ත්වයටපත් වෙන්න කලින් වැලි දෝතක් අහසට දාලා කියනවා මට අවවාද ලැබේවා. අවවාද ලැබේවා. අපිට අර වැලි කැට ගන්නට නෙවෙයි කට්ට පැන්නේ රතු කට්ට පැන්නේ අවවාද 5ක් ලැබිලා. වැලි කැට ගන්නට අවවාද ඉල්ලනවා. රාහුල භද්‍රයන් වහන්සේ ඔය හරි වඩිනකොට මේ මාවතේ කෙලිකසල දාලා සංඝයා හින්ද කතා කරනවා කවුද අප්පා මේ අවිනීත භික්ෂුව මේ පාරේ මේ කෙලිකසල දාලා රාහුල භද්‍රයන් වහන්සේට ඇසුවමනේ ස්වාමීනි මට සමාව දෙන්න මං අස් කරන්න කියලා අස් කරනවා. කොසු ඉදල් ගමලා තියෙනකොට කවුද මේ අවිනීත වැඩේ කළේ කියනකොට ස්වාමීනි සමාවෙන්න මේ රාහුල භද්‍ර අස් කරනවා. හරි පුදුමයි. අහිංසකයි. කවදාවත් නිදහසට කරුණු කියලා නැහැ. කවමදාවත් නිදහසට කරුණු කියලා නැහැ. නෑ ඔක මම හිතියේ නෑ එතන. මම දැක්කේ නෑ එතන. මට පොඩ්ඩක්වත් ඔක අදාළ නෑ. එදා සංඝයා කුටි සිනසුන් වලට වැඩියට පස්සේ රාහුල භද්‍රයන් වහන්සේට කුටියක් තිබ්බේ නැහැ.
සිද්ධාර්ථ මහ බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් නොවී රජ වුණා නම් සක්විති රජ වෙනවා. ඒ සක්විති රජතුමාගෙන් පස්සේ සක්විති සම්පත්තිය හිමි වෙන්නේ රාහුලයන්ට. පරිනායක රත්නේ. ඒ රාහුල කුමාරයා සියලු රාජ සම්පත්තියෙන් සත්වසරක් නිවසේ කපිලවස්තු රාජමාලිගාවේ හැදුණු කුමාරයා. එදා කුටියක් නැති තැන වැසිකිලි හිටියා නෙව. වැසිකිලි හිටියා සැතපුණා. දුකක් නැහැ හිතේ. තමන්ට අසාධාරණයක් වුණා කියලා හිතිලම නැහැ. මං ගැන කවුරුත් සලකන්නේ මං ගැන බලන්නේ කියලා හිතිලා නැහැ. තමන්ගේම ගෙදර යතුරු කවුරු හැරේ හරන් ගිහිල්ලා නම් තමන්ට එළිය පුටුවේ ඉඳගෙන ඉන්න සිද්ධ වුණා නම් ඒ විලාවෙත් හිත වද දෙනවා. මගේ ගෙදර එළියට වෙලා ඉන්න සිද්ධ වෙලා මට මොණ්ඩේ යතුරු තියලා යන්න තීරෙන්නේ නැද්ද? රාහුල භද්‍රයන් වහන්සේ සරණ යන්න. රාහුල ස්වාමීන් වහන්සේට සරණ යන්න. ඒ රාහුල මහරහතන් වහන්සේට එදා ඔබ වන්දනා කළා. එදා සෝමහා ශ්‍රාවක වන්දනාවේදී දෙව්ලොව පිරිනිවන් පෑ. දෙව්ලොව ධාතුන් වහන්සේලා වඳින ඒ අපගේ මහා ශ්‍රාවක වූ රාහුල භද්‍රයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට අපි ඇඟිලි එකතු කොට වැන්දා. පින්වතුනි සිත පහදව ගන්න. කීකරු බවින් අග්‍ර වූ රාහුල මුනිදුන්ට වන්දනා කළ පිණින් මාගේ හදවතේද කීකරුකම පිහිටාවා. අවවාදයට හිස නමන ගතිය පිහිටාවා කියලා. ඒ මුනිවරුන්ගේ ආශ්චර්ය හදවතට කාවදා ගන්නට. පහදින්ද සිත පහදවා ගන්න.